මේ වෙන විට විශේෂ කතා බහක් තියෙනවා මිනිසුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහානායක හාමුදුරුවෝ ජනාධිපතිතුමාට ලියුමක් ලිව්වේ නැහැ කිව්වත් ලියුමක් ලැබුණේ නැහැ කිව්වත් දිගින් දිගටම ඇමතිවරු කිව්වා ලියුමක් නැහැ එහෙම ලියුමක් ලැබුණේ නැහැ කියලා. නමුත් මේ වෙන විට ඊයේ නලින්ද ජාති සමත්වර එකපාරටම සඳහන් කරේ මහානායක හාමුදුරුවන් ජනාධිපතිතුමාට එවපු ලියුමට තමයි අපි නායකයන් සමග කියලා සාකච්ඡා කරේ. මේ தත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? නලින්ද ජයතිස්ස කියන්නේ උදේට එකක් කියන හවසට එකක් කියනවා. නලින්ද ජයතිස්ස පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක් නේ. ඒකෙන්ද නලින්ද ජයතිස්ස කියනවා දැන් මේ රටේ මාධ්‍ය ප්‍රකාශක හැටියට මිනිස්සු පිළිගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ ආණ්ඩුව ගණ්ඩත් ඉස්සල්ලත් බොරු කිව්ව පස්සෙත් බොරු කියනවා. එහෙනම් නලින්ද ජයතිස්ස කියනවා පිළිගන්න බෑ. මොකද එදා මැති ඇමතුරු ඇවිල්ලා නීතිඥ සංගමයේ ඇවිල්ලා හම්බෙච්ච වෙලාවෙත් මල්වත්තේ මහානායක හමුදුරුවෝ ප්‍රකාශයක් කරා පිළියුම යවුවා. එච්චරයිනේ. ඒ ලියුම හැංගුවාද ලියුම අතුරුදහන් වුණාද කියලා පස්සේ කිව්වේ නැහැ. දැන් ඊයේ කිව්වනම් මං හිතන විදිහට මිනිහා දැන් වැඩේ හරියටම අහුවෙලා තියෙනවා මිනිහට. ඒ කියන්නේ මෙතුමාලා තව අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරයිද රට මේ විදිහට? පාර්ලිමේන්තුව නියෝජනය කළා අවසාන මොහොතේදී ඒගොල්ලෝ දෙයි කර මං බලාපොරොත්තු වෙන දැන් නලින්ද ජයතිසෙන් කිව්වා මේ අවසාන ජනාධිපති ධූරයේ අවසාන ධූරය කියලා. මොකද මේගොල්ලොන්ට ඕනේ මේක අස්ථාවර කරනවා නම් පාර්ලිමේන්තු මැතිවරණේ තියලා මේ ස්ථාවර නැති පාර්ලිමේන්තුවක් තියන්න තමයි මගේ හිතේ මේගොල්ලොන්ගේ සැලසුම. විපක්ෂ මන්ත්‍රීවරු මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කතා කරනකොට ආණ්ඩුවේ නැත්නම් මැතිවරු අපි අහගෙන කියනවා මේ ඇතුළට යන්න ඉන්න කට්ටිය තමයි මේකට විරුද්ධ. මේගොල්ලෝ මේ ඇතුළට යනවට බය තමයි මේ වගේ මේකට විරුද්ධ වෙලා දෙන ප්‍රකාශ කරන්න කියලා. ඒ සම්බන්ධව ලංකාවේ ඉන්න අපි ඇතුළට යන්න ඉන්නේ නැහනේ. මේ රටේ සරත්ෙන්ද සිල්වා ඇතුළට යන්න ඉන්න මිනිහෙක්ද? මේ රටේ මල්වත්තේ හාමුදුරුවෝ ඇතුළට යන්න ඉන්නේ නැයද? උගතුන් බුද්ධිමතුන් නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නීතිඥවරු ඇතුළට යන්න ඉන්න මිනිස්සුද? මේගොල්ලෝ මේ මනස්ගත කතා කරන්නේ. මේගොල්ලෝ ඇතුළට යන පොලිම දැම්මම අපි ගාව ලැයිස්තු තියෙනවා. මේගොල්ලෝ මේ අවුරුදු දෙකට කරපුවා අවුරුදු 76ක් නොකරපුවා මේ වසන්ත සමරසිංහලා මේ දිස්ත්‍රික්කයේ ඡන්ද 2 ලක්ෂ ගණනක් ගත්ත මේ ලාල්කාන්තලා කරලා ඉවරයි මේ වෙනකොට. ඒක තමයි ඇත්ත කතාව. මං එදා ඇහුවනේ ලාල්කාන්තගෙන් පාර්ලිමේන්තුවේදී මේ වත්කම් බැරකම් ප්‍රකාශය පෙන්වන්න. මොකද මෙයා අවුරුදු 2කට කලින් හිටපු විදියයි දැන් විදියයි වත්කම් බැරකම් ප්‍රකාශය පෙන්වන්න කොලාල්ගේ.